ලස්සන. හෙලෝ ගුඩ් මෝනින්. අද අපි ගෙදර යන දවස. මේ අඹ ටිකක් කැඩූ උදේ පාන්දර. ඉන්න බලන්න. අද හවසට ගාලු යන අඹ. අද අපි රෑ බස් එකේ රෑට නගිනවා. රෑ 9 ගාන මෙහෙන් තියෙන්නේ. Apa yang bilang tuh? Dia yang jadi kalau lepas saya kena mana? Ini mesti ini. Itu nama. Ini orang orang kamu deh, balik. Ayo bisa naik. Kalau naruh menu ni hal lah ya, balan. Ini tiada තියෙන්නේ දෙවනි පාර ආයි හාන්නද? කුඹුරු ටික ඔක්කොම ගිනි තියලා තියෙන්නේ පැත්ත මේ වෙන්න මේ දෙවනි පාර හාන්න. වටේ වෙල්යාය තමයි. අපි දැන් යනවා මෙයාලා එක්ක කුඹුරටත් ගිහින් එන්න. මොකද? යනවා මෙයාලයි වෙලට. බලන්න. ගානක්. අපි ආවා මෙයාලයි වෙලට. මං ඇවිල්ලා නැහැ. අවුරුදු 5ක් වෙනවා මෙයත් එක්ක යාළු වෙලා. කසාද බැන්දට පස්සේම තමයි මෙහෙ ආවේ. වෙලට. අපි නිකන් වෙලා බලලා එන්න.
ඉතින් මැදින් බලලා නැති යන්න බෑ මට ඉරිනවා. මේ ඉරින්නේ නැහැ. දැන් මේවා මේ වෙලා තියෙන්නේ. මෙයාලා වෙලේ මම අපි මේ වෙලවල් වල එහෙ ගමේ එල්ලේ ගහපු මිනිස්සු. මට වැවුනේ නෑ. අර තියෙන්න ඕනේ නේද? ඔය උඩටම යන්න ඕනේ. කොහෙද? හරියට කොහෙද? මේ ටික මේ සීමාව අපේ ඔක්කොම. අර දිගටම මේ පැත්ත නෑ. අර සීමාව. ඒ සීමාව අර කොහොම ටික අර අතෝ අපේ ටික සමත් ටික. මේ පොඩ ප්‍රාථමික කරා. වටේට වෙල්ලා යත්ති. දැන් ඉන්නේ පොළොන්නරුව හිඟුරක් ගොඩ වෙල්යායක. මුද්‍රාවනම් මරු පෙන්නන්න අතනේ. මෙහෙ වටේටම ඇලවල් තියෙනවා. මේ පාර නෑ වතුර. ගිය පාර මම එනකොට වතුර ෂෝක් එකකට තිබ්බා. නාන්න පවා පුළුවන්. මේ පාර නැහැ වතුර. ඔයාලට පෙන්නන්න ගොඩක් දේවල් තිබ්බා. කිසි දෙයක් පෙන්නන්න උන්නේ නෑ. මේ වතුර වහන්නේ. අපි ආයි පාරක් අපු වෙලාවක පෙන්නන්නම් ඔයාලට. මේ ඇලේ වතුර එනවා ෂෝක්. මේ පාර නැහැ. මෙතන වතුර වහන්නේ. පොල් ගෙඩියක් දාලා වහන. නැත්නම් මේක පොල් දෙන්නක් බෙතේ. වතුර පාරක් වෙන. අතන ඒ දාණ්ඩක් තියෙනවා. ඇල පාරවල් තියෙන. ඔයාලට වැව් මාළු පෙන්නන්න වැව් කරවල. මාළු නෙමෙයි කරවල. වැව් කරවල. මේ ගාලු ගින් වෙන ගත්තේ. හැබැයි හරි මොකද? අදින් අපේ පොළොන්නරු ට්‍රිප් එක ඉවරයි. අද රැට අපි බස් එක යනවා ආයි. මේ දැන් අද හවස බඩු ලෑස්ති කරනවා. මේ මගේ ආදරණීය නැන්දම්මා වැව් මාළුයි. එතකොට මොනවයි අඹ ගොඩක් දේවල් ඉරලා අපි අද දවල් ගිහලා හාල් දාලා ආව කෝච්චියට. මොකද අපිට යනකොට මේ බස් එකේ අරන් යන්න බෑ මේ ඊට මේ වෙන හින්දා. මොකද ඒගොල්ලෝ මේ අතුරු වෙලින්ම බස් එක ගන්නකොට සමහර ඒවා ගාලු පැත්තට අරන් යන බඩු පටවන පිටිපස්සට. මේ ඒක හින්දා මේ අපි ටික කෝච්චියට දැම්මා. කෝච්චිය දවස් 3ක් විතර පස්සේ අපිට කෝච්චියෙන් ගන්න පුළුවන්. මේ අපිට අතර 9 කාල කඳුරු වලින් බස් එකක් ගන්න අපි ඉන්නේ එරියට යන්න ඕන බස් එකට නගින්න. දැන් අපි ඉන්න කලින් තාත්තා ගිහිල්ලා මාළු අරන් ආවා වැව් මාළු බදින්න. මේ මම හිතන්නේ අපි එනකොට තාත්තා වැව් මාළු ටික සුද්ධ කරන්න ගත්තා මට ඒක පෙන්වන්න බැරි වුණා. ඔයාලට මට ඒක අමතක වුණා. මේ ගෙදර ගිහිල්ලා පුළුවන් වුණොත් වැව් මාළු ටික සුද්ධ කරන එක පෙන්වන්න පුළුවන් වුණොත් ආම සුද්ධ කරලා කිලෝ 5ක් කිලෝ 5ක් ගෙනල්ලා. මේ කිලෝ 5ක් ගොඩක් අමාරු වෙන රුපියල් 400 අපේ ගාල්ලි පැත්තට නම් ඒ වගේ ගන්න බෑ කොහොමද? මේ වැව් මාළු රසයි. ඒ වගේම සෙම කෑවට පස්සේ මම වගේ සෙම ඇවිස්සලා තියෙන කාලා මේ අපි ගිහිල්ලා හම්බ වෙන්න. මේ මොනවද මාළු? ඒක තමයි පෙතියෝ කියන්නේ. පෙතියෝ. තියෙනවා ගොඩක්. කටු තියෙන. අපි ආවා මෙයාලා ගමේ තියෙන වෙහෙරගල පන්සලට. අනිකර ගලකින් වට වෙලා දෙන මාර ලස්සන. මේ උඩට ගියාම ලස්සනලු වටේ පේනවලු. දැන් මේ පඩි
දැන් මේ පඩිපෙළ හදලා තියෙන්නේ. මේ කලින් පඩිපෙළ තියෙන්නේ නෑ ගලෙන් පැනලා ගිහිල්ලා තියෙන්නේ. මේ උඩට ගියාට පස්සේ වටේම පේනයි කියලා මෙයා කිව්වා. හිඟුරක් ගල. ගිහලා බලමු. නමාස් උඩට මේ වෙහෙර ගල තව තියෙන හිඟුරක් ගල. මේවා කවුරුත් නඩත්තු කරන්නේ නෑ වගේ. මේ වටේම තනකොළ වැවිලෙන්නේ. එයා දුවන. ඒ වටේම පේනවා. මාර ලස්සනනේ. කටහන පොඩක් වෙනස් තියෙනවා සෙලා තියෙන ගණන් ගන්න එපා. මේ ඇවිල්ලා වැව් මාළු කාලා සෙම මාර ලස්සනයි. අපි ඉස්සර රැට ඇවිල්ලා අපි ඉඳගෙන ඉඳලා යනවා. මේ තනි කර වෙල්ලි ආයේදී. හායි අර උඩක් තියෙනවනේ මොකද්ද? මම ලස්සන. මම ලස්සනයි. මම මෙච්චර මෙයාලා ගෙදර ඇවිල්ලා තියලා විල නැහැ කලින් මේ. අද යන්න ඕනේ කියලා මට නිින්ද ගියා. බරක් වුණා. මේ මම ලස්සනක් තියෙන්නේ. යන්න හද